ආයුබෝවන් යාළුවනේ මගේ මෙහෙමුත් YouTube නාලිකාවට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියලා දෙන්න හිතුවා අයිස් කැප් එකක් මහන විදිය. මේ කැප් එක මහන විදිය අපි මෙෂර්මන්ට් කරලා බලාගමු. මම ඒ සඳහා යොදාගෙන තියෙනවා බෝවා ෆැබ්‍රික් එක. මේ රෙදි කොටස දෙකට නවාගෙන ඔයාලට පුළුවන් මේ සඳහා යොදා ගන්න ටී-ෂර්ට් ෆැබ්‍රික් එකක් වුණත් එහෙම නැත්නම් ජර්සි ෆැබ්‍රික් එකක් වුණත් පාවිච්චි කරන්න පුළුවන් මේ සඳහා. අපි මේක මෙෂර් කරලා මහන විදිය බලාගමු. මම මේක දිග වශයෙන් අඟල් 9මාරක් මෙහෙම ලකුණු කරගන්නවා. ඔයාලා මේක ටේලරින් චෝක් කැලක් කරා මෙහෙම ලකුණු කරගන්න. පළල වශයෙන් මෙහෙම 10මාරක් ලකුණු කරගන්න. ඊට පස්සේ මම මේ එජ් එකේ ඉඳලා අඟල් 6ක් මෙහෙම ලකුණු කරගන්නවා. ඒකත් ඔයාලා මෙහෙම ලකුණු කරගන්න. දැන් අපි මේක කපන විදිය බලාගමු. දැන් අපි මේකේ කර්ව් හැඩයක් ගන්න ඕන. මේක මෙහෙම ඇද ගන්න ඕන කර්ව් හැඩය. ඊට පස්සේ මේක මෙෂර් කරලා අපි කපාගමු. අපි මේක මෙහෙම මේ කර්ව් කරලා මේ හැඩයට මේ අඟල් 6 මෙෂර්මන්ට් එකට මෙහෙම ඇද ගන්න ඕන. දැන් අපි මේක කපාගමු. මම මේකේ යට කොටසට රිබ් එකක් අරන් තියෙනවා. ඒකත් අඟල් 22කට මෙහෙම ලකුණු කරගන්නවා. මේ රිබ් එකේ පළල වශයෙන් අඟල් 4ක් මම අරන් තියෙනවා. මේකත් අපි මෙහෙම කපාගමු. අපි දැන් මේ අයිස් කැප් එක මහගන්න යමු. මුලින්ම අපි මේ පොටවල් දෙක එකට තියලා අඟල් කාලට මහගෙන යමු. ඊට පස්සේ මේ රිබ් එක අයිස් කැප් එකට ඇටච් කරගමු. ඔයාලා මේ සෙන්ටර් එක දෙකට නමලා මෙහෙම ලකුණු කරගන්න. රිබ් එකත් දෙකට නමලා සෙන්ටර් එක ලකුණු කරගමු. දැන් අපි මේ පොටවල් දෙක එකට තියලා මහගමු. අඟල් කාලට මේකත් මහමු. දැන් මේ අයිස් කැප් එකට මේ රිබ් එක තියලා අල්ලමු. ඔයාලා මේ අයිස් කැප් එකේ ජොයින්ට් එක ගාන රිබ් එක අල්ලන්න පටන් ගන්න. ඔයාලා මේක හොඳ පිට තියලා රිබ් එකේ හොඳ පිටයි අයිස් කැප් එකේ හොඳ පිටයි එක මත එක තියලා අඟල් කාලට කන පිටින් මුට්ටු කරගෙන යන්න.
කොටවල් ගානට සමානව තියාගෙන මහගෙන යන්න. ඕවලොක් එකක් තියෙන ළමයිට උනත් පුළුවන් මේක මේ අයිස් කැප් එක ඕවලොක් එකෙන් මහගෙන යන්න. අපි දැන් මේ අයිස් කැප් එක මහලා ඉවරයි යාළුවනේ. දැන් මේ රිබ් එකේ හරි මැදට අපි ලේබලයක් අල්ලගන්න ඕන. ඒ සඳහා මම මෙහෙම ලේබලයක් ගත්තා. ඒ ලේබලේ මේකේ සෙන්ටර් එකට හරියට අයිස් කැප් එකේ සෙන්ටර් එකේ හරි මැදට පොඩි මාක් එකක් දාගෙන දෙකට නවලා මාක් එකක් දාගෙන ඒ ලේබලේ මෙහෙම අපි අල්ලගමු. ලේබලේ හරි මැදයි රිබ් එකේ හරි මැදයි තියලා ඕගොල්ලෝ මෙහෙම අල්ලගන්න. දැන් මම මේ ලේබලෙත් අල්ලගත්තා. දැන් බලන්න ළමයි මේකේ හොඳ ලස්සනක් තියෙනවා. ඔයාලත් මේ වගේ දෙයක් කරලා බලන්න අලුත් දෙයක්. පොඩි කෙනෙකුටත් මේක හොඳයි. වැඩිහිටි කෙනෙකුටත් මේ අයිස් කැප් එක පාවිච්චි සඳහා හොඳයි. ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන් මෙහෙම රිබ් එක ඇතුළට නවලත්. එහෙම නැත්නම් මෙහෙම රිබ් එක දිග ඇරලා පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් එහෙනම් යාළුවනේ අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඉතින් එහෙනම් යාළුවනේ මගේ වීඩියෝස් හොඳයි නම් මගේ channel එක subscribe කරලා like කරලා comment කරලා share කරගෙන යන්න. ස්තුතියි.